අපි කසාද බැඳලා දරුවෝ හදලා අපි කියනවා අපිට තේරුණා විවාහ වෙන්න කලින් මෙහෙමයි කියලා. හැබැයි නෑ මට යාම ඕනි කියලා මම බැන්දා. ආදර කතාවල නැවතීම් තියන්න පුළුවන්. දෙපාරක් හිතන්න එපා. ආදර කතා පටන් අරගෙන මේ යාවම යත් එක්ක මේ ලෝකේ මරුණත් එයත් එක්ක කියන එපා. එහෙම හිතන්න. එහෙම හිතන්න අවශ්‍ය නෑ. එහෙම හිතන්න නොගැලපෙන විවාහ වෙනවා වැඩි. ඔබට තේරෙනවා නම් ආදර සම්බන්ධතාවයක් තුළ තව දුරටත් මේ ගමන යන්න බෑ කියලා. බෙල්ල කපලා මරලා දාලා ගිහින් තියෙනවා අපි දැක්කා මෑත කාලේ හිස කඳ වෙන් කරලා වෙන වෙනම හම්බුණා. එතකොට ඔබට යත් එක්ක යන්න බැරි නම් වහාම නතර වෙන්න. නැවතීමේ තිත තියන්න. මේ ක්‍රමා දාගන්න එපා ආදර කතාවලට. ඔබට පුළුවන් මේ මැච් වෙන්නේ නැත්නම් ඊට වඩා ඔබව තේරුම් ගත්ත හොඳ කෙනෙක් හම්බෙන්න පුළුවන්. ඒක නිසා ආදරේ හිඟා කන්න එපා. ආදරේ බාල්දු වෙන්න එපා. එයා නැත්තම් මට බෑ ඔයා මට ඕන විදිහට ඉන්න ඕනි කියන්නේ ආදරේ නෙමෙයි. ආදරේ කියන්නේ හරි සැහැල්ලු හැඟීමක්. අර සමනලෙක් පියාඹනෝ දකින්නකොට දැනෙන හැඟීම මලක සුවඳ මේ රලක හඬ සිසිලස දැනෙන එක මට නම් ආදරේ එහෙමයි. මට එපා එහෙම ස්වරූප තියෙන ආදර කතා. මට එපා. මට ඊට වඩා තනියෙන් සැනසෙන එක සැපයි. ඒක නිසා මම ලෑස්ති නෑ ආදරේ වෙනුවෙන් කපටිකමට ලක් වෙන්න. මම ආස නෑ ආදරේ වෙනුවෙන් විස ශරීරගත කරන්න. මට ඕනේ හැමදාම සමනලියක් වගේ ආදරේ ලබන්න.